When you sing, you do the right thing. When you pray, you find the right way. Sing. Say, when you sing, you do the right thing. When you move, you find the right groove. Sing. ටීනා ටර්නර් යනු ලෝක සංගීත ශාස්ත්‍රයේ රොක් ඇන්ඩ් රෝල් රජින ක්වීන් ඔෆ් ද රොක් ඇන්ඩ් රෝල් ලෙස විරුදාවලියලත් අසමසම ගායිකාවකි. ඇය 2023 මැයි 24 වැනිදින ස්විට්සර්ලන්තයේදී අභාව ප්‍රාප්ත විය. ඇමරිකාවේ උපත ලැබූ ඇය පසු කාලීනව ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ලබා එහි ඉතා සාමකාමීව නිහඬව ආධ්‍යාත්මිකව මනස දියුණු කිරීමට උත්සාහ කරමින් පරිසරය සමග දිවිගෙවමින් සිට 83 වැනි වයේදී මිය ගියාය. ඇය ලෝක ප්‍රකට ග්‍රැමි සම්මාන 12ක් දිනාගෙන ඇති අතර ලෝපුරා මිලියන 100කට වඩා වැඩි ඇල්බම් ප්‍රමාණයක් අලෙවි කර ඇති සාර්ථක ගායිකාවකි. ඇයගේ පෞද්ගලික ජීවිතයේද ඉතා දුෂ්කරතා මැද ජයගත් එකකි. පළමු සැමියා වූ අයික් ටර්නර්ගෙන් විඳින්නට සිදු වූ පීඩාවන් මැද තනිවම නැගී සිටි ආකාරය කාන්තාවන්ට මහත් ආදර්ශයකි. අයික් ටර්නර් සමග සාර්ථක සංගීත ගමනක නිරත වූද පසුව අයික් ටර්නර්ගෙන් එල්ල වූ දරුණු කායික හා මානසික පීඩා මැද ඔහුගෙන් වෙන් වී 1976 වසරේ කිසිදු වත්කමක් නොමැතිව ඇය වසර කිහිපයක් පිරිසිදු කරන්නේ කලෙස සේවය කරමින් තනිවම නැගී සිටීමට උත්සාහ කළාය. ඇයගේ සංගීත ගමන අවසන් යයි බොහෝ දෙනා සිතූ නමුත් 1984 වසරේ ප්‍රයිවට් ඩාන්සර් ගීත ඇල්බමය ඇයව ලෝකයේ ඉහළම ගායිකාව බවට පත් කළාය. ඇයගේ ජීවිත කතාව ඇසුරින් 1993 දී What's Love Got to Do With It නමින් චිත්‍රපටයක්ද නිර්මාණය විය. වේදිකාවේ පෙන්වූ නිර්මාණශීලී බව සහ කටහඬේ තිබූ සුවිශේෂී ගොරෝසු බව රැස්පි වොයිස් ඇයගේ සලකුණ බවට පත් විය. පසු කාලීනව ඇය බුදුදහම කෙරෙහි මහත්සේ නැඹුරු වූ අතර එය තමන්ගේ මානසික සහනයට සහ අභියෝග ජය ගැනීමට විශාල ශක්තියක් වූ බව නිතර ප්‍රකාශ කර ඇත. එසේම ඇය ඉඟුරු සහ වෙනත් ස්වාභාවික දේ භාවිතා කරමින් තම සෞඛ්‍යය රැක ගැනීමට බොහෝසේ උනන්දු වී ඇත. ඇය විඳි දුක් ගැහැට සහ ඒවා ජයගත් ආකාරය ඇතුළත් 1993 වසරේ නිෂ්පාදිත What's Love Got to Do With It චිත්‍රපටයේ අයික් ටර්නර් සමග ගත කළ ඉතා බියකරු ජීවිතයත් ඉන් මිදී ලෝකයේ ඉහළටම පැමිණි ආකාරයත් මේ ඉතා තාත්විකව නිරූපණය කර ඇත. ටීනා ටර්නර්ගේ චරිතයට පනපුවන්නේ ඇන්ජලා බැසෙට් විසිනි. ඇයගේ ස්වයං චරිත අපදානය වන I ටීනා සහ My Love Story යන කෘති මගින් ඇයගේ ජීවිතයේ සැඟවුණු බොහෝ කරුණු කියවිය හැකිය. ඇයගේ මානසික ශක්තියට හේතු වූයේ බුදුදහම තුළින් ලද ආත්ම විශ්වාසය බව ඇය නිතර පවසා ඇත. බුදුදහමේන සාමකාමී බව, නිවුණු බව, කරුණාව, මෛත්‍රිය පිළිබඳ පණිවුඩය ඇය ලොවට කියාපෑමට උත්සාහ කළ එක් අවස්ථාවක් වන්නේ කුඩා ළමයින් පිරිසක් සමග බියොන්ඩ් නම් වූ ආධ්‍යාත්මික ව්‍යාපෘතිය යටතේ ගායනා කළ ගීතය. ප්‍රසිද්ධ සංස්කෘත ශාන්ති මන්ත්‍රයක් වන මෙය සර්වේෂම් ශාන්තිර් භවතු, සියලු සත්වයන්ටම සාමය උදා වේවා. සර්වේෂම් මංගලම් භවතු, සියලු සත්වයන්ටම යහපතක් මංගල්‍යයක්ම වේවා යනුයි.
last forever. No one lives forever. The flower that fades and dies. Winter passes and spring comes. මෙහිදී අය පවසන්නේ Embrace the බුදුදහමේන cycle of life that අනිත්‍ය is the සංකල්පයයි. greatest love. එනම් nothing lasts forever. කිසිවක් සදාකාලික නොවේ. සියල්ල අනිත්‍යයි යන දහමයි. No one lives forever. කිසිවෙක් සදාකාලික නොවේ. Beyond fear takes you into The flower that fades and dies. මල මිලින වී විනාශ වී යයි. පුප්පං මිලායාති යතා ඉදම්මේ. Winter passes and spring comes. සීත ඍතුව ගෙවී ගොස් වසන්තය උදාවේ. Embrace the cycle of life. ඇය ජීවන චක්‍රයයි සඳහන් කරන අදහස වන්නේ සසර ගමනයි. සසර ගමන අවබෝධයෙන් වැළඳගන්න. නැතහොත් මේ ධර්මතාවයන් අවබෝධයෙන් යුතුව වැළඳගන්න. වැළඳගන්න යනුවෙන් අදහස් කරන්නේ පිළිගන්න යනුවෙනුයි. මේ ජීවන ගමනේ මේ සසර ගමනේ සිදුවන සියලු ඇතිවීම් නැතිවීම් වෙනස්වීම් ගැන දුක් නොවී ඒවා සියල්ල අවබෝධයෙන් වැළඳගන්න. නැතිනම් මේ ධර්මතාවයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියා ඇය අවබෝධ කරගත් උතුම් බෞද්ධ දර්ශනය ලෝටම හඬගා ගීතයෙන් ඉතා ආදරයෙන් පවසා ඇත. මෙහිදී ධර්මයේ සඳහන් වන උත්පාද ස්ථಿತಿ භංග එනම් ඇතිවීම වෙනස් වෙමින් පැවතීම නැතිවීම හෙවත් අනිත්‍යතාවය පිළිබඳව ඇය ගීතයෙන් අපූර්වට ගයා ලොවටම හඬගා පවසා ඇත. To the only one. Go beyond revenge. ටීනා ටර්නර්ගේ ආධ්‍යාත්මික ජීවිතය ඇයගේ සංගීත ජීවිතයට වඩා බෙහෙවින් ගැඹුරු සහ හැඟීම්බර එකකි. ඇය බොහෝ අවස්ථාවලදී පවසා ඇත්තේ තමන්ව මරණයෙන් සහ විනාශයෙන් බේරාගත්තේ ඇය තුළ තිබූ ධර්මයෙන් ලද ආධ්‍යාත්මික ශක්තිය බවයි. Take the journey. Take the journey inside of you to become quiet, to hear the beyond, to become patient, to receive the beyond, to become open, to invite the beyond, and be grateful. Be grateful to allow the beyond. Be in the present moment to live in the beyond. ටීනාගේ මෙම වදන් සමග ඇය නිතර භාවිතා කළ සහ ඇගේ ජීවිතයේ තේමා වූ වචන පෙළක් ඇත. Turn poison into medicine. විස නැත්නම් වස ඖෂධයක් බවට හරවා ගන්න. ටීනාගේ කටුක විවාහ ජීවිතය හෙවත් වස ඇගේ ආධ්‍යාත්මික දියුණුවට සහ ශක්තියට ඖෂධයක් කරගත්තාය. True happiness is becoming a person who doesn't get defeated by anything. සැබෑ සතුට යනු කිසිවකින් නොසැලී පරාජයට පත් නොවී ඉන්ද්‍ර කීලයක්සේ නොසැලී සිටීමයි. එනම් අටලෝ දහමින් කම්පා නොවීම. ඇගේ ජීවිතයේ අවසාන සමයේ ඇය වසර කිහිපයක් රෝගාතුරව සිටියත් මිය යන මොහොත දක්වාම ආධ්‍යාත්මිකව ශක්තිමත් මනසකින් යුතුව ජීවත් විය. මරණය යනු තවත් ජීවිතයක ආරම්භයක් යනුවෙන් ඇය පවසා ඇත. ඒ ශක්තිය ඇයට ලැබුණේ බෞද්ධ දර්ශනය තුළින්. ටීනා ඇගේ අවසාන කාලය ගත කළේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර ආසන්නව පිහිටි කුස්නැක්ට් කියන ඉතාම සුන්දර ප්‍රදේශයේ.
ඇගේ නිවස පිහිටා තිබුණේ සූරිච් විලාසලයි. එය ෂැටෝ ඇල්ගොන්කින් ලෙස හැඳින්වූ විශාල වතුයායක්. ඇය වසර ගණනාවක් එහි ඉතා සාමකාමීව නිදහස් සුවය විඳිමින් එහි පුරවැසි භාවය ලබා ජීවත් වුණා. එය ඉතාම සුන්දර අලංකාර වූ නිදහස් පරිසරයක්. ඇයගේ නිවසද විශාල මන්දිරයකි. ඇගේ ජීවිතයේ අවසාන සමයේ ඇය වසර කිහිපයක් රෝගාතුරව සිටියත් මිය යන මොහොත දක්වාම ආධ්‍යාත්මිකව ශක්තිමත් මනසකින් යුතුව ජීවත් විය. මරණය යනු තවත් ජීවිතයක ආරම්භයක් යනුවෙන් ඇය පවසා ඇත. ඒ ශක්තිය ඇයට ලැබුණේ බෞද්ධ දර්ශනය තුළින්. 1939 වසරේ නොවැම්බර් මාස 26 වැනි දින උපන් ඇය අවුරුදු 83ක් ජීවත් වී 2023 වසරේ මැයි මාස 24 වෙනිදා මිය ගියාය. අදටත් ලෝකයා ඇයගේ සංගීත ජීවිතයට වඩා ඇයගේ ආධ්‍යාත්මික ශක්තිය, ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව උනන්දු වෙති. ඒ කවරක් නිසාද ඔබ හිතන්න. ඔබටද එම ආධ්‍යාත්මික ශක්තිය උදා කරගන්න ලැබේවායි අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.